අපි යම්කිසි ප්‍රශ්නයක ඉන්න වෙලාවක, අපි දුකෙන් ඉන්න වෙලාවක, සමාජ මාධ්‍ය ජාලාවල අපිට ගැළපෙන, අපිට දැනෙන දේවල්ම දකින්න ලැබෙන්නේ ඇයි? කවදා හරි ඔයා මේ ගැන හිතලා තියෙනවද? ඇත්තටම මේක සිද්ධ වෙන්නේ ඇල්ගොරිතමය නිසා. අපි වැඩිපුර එක් දෙයකට සමාජ මාධ්‍ය ජාලා තුළ අවධානය යොමු කරනකොට ඇල්ගොරිතමය හඳුනා ගන්නවා අපි ඒ දෙයට වඩාත් කැමතියි කියලා. ඒ නිසාම ඒ හා සමාන දේවල් අපිට නිතර නිතර දකින්නට සලස්වනවා. අපේ වේදනාවට සමාන දේවල් සැරින් සැරේ නිතර නිතර අපිට දකින්නට ලැබෙනකොට අපේ මොළය හඳුනා ගන්නවා මේ දේ තමයි හරි දේ කියලා. ඒ වගේම අපේ මොළය ඒ වේදනාව රස විඳිනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි ඒ වේදනාවෙන් මිදෙන එක නෙවෙයි. අපි ඒ වේදනාව තුලම හිර වෙන එක. මේක දිගින් දිගටම කරගෙන ගියොත් මේ తත්වය විෂාදයේ කාන්සාව දක්වා දුරදිග යන්න පුළුවන්. මේ ඇල්ගොරිතමයට බලපෑමක් කරන්න හොඳම ක්‍රමය වෙන්නේ අපිට මේ වගේ එන පෝස්ට් නොසලකා හැරීම. මේ වගේ පෝස්ට් වලින් මිදෙන්න ඔයාට පුළුවන්. ඔයාට සතුට ගෙනල්ලා දෙන ධනාත්මක පෝස්ට් නිතර නිතර බලන්න. දුක හිතෙන, හිත රිදෙන, මානසික පීඩනයක් ඇති වෙන පෝස්ට් දැක්කහම අපි අපේ හිත වේදනාවෙන් පුරව ගන්නේ නැතුව මේ අපිව නොමග යවන පෝස්ට් එකක් කියලා හිතලා අපි ඒ පෝස්ට් එක මග හරින්න ඕනේ. ඇල්ගොරිතමෙන් අපිට පෙන්වන්නේ අපි නිතර නිතර බලන දේවල්ම තමයි. ඒ නිසා අපිට පුළුවන් ඍණාත්මක දේවල් වෙනුවට ධනාත්මක දේවල්, සතුටු හිතෙන දේවල් නිතර නිතර බලන්න. ඒකෙන් ඔයාට මානසික පීඩනයක් ගෙන දෙන විවිධ අදහස් ඔයාගෙන් ඈත් වෙලා යනවා. ඉතින් ඇල්ගොරිතමෙන් ඔයාට පෙන්වන දෙයට ඔයාගේ මනසට අහු වෙන්න ඉඩ තියන්න එපා.